ගෞතම බෝසතුන්ගේ දුෂ්කරවත සුගායනය ගම්පොළ අහස්වෙහෙර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වෑවල ධම්මරක්කිත ස්වාමින් වහන්සේ. පිටපත ශාස්ත්‍රපති සගම අනෝමදස්සී ස්වාමින් වහන්සේ. ලෝකාතිලෝකින්ද සුලෝකරාජන් දේවාතිදේවින්ද සුදේව දේවං බ්‍රහ්මාති දාතින්ද සුධාතරාජන් වන්දේමුනින්දං ජිතපංච මාරකන් සනරාමර හිරු කිරණින් මෝහ අඳුර දුරු කෙරු ගුණසාගර සඳ මණ්ඩලින් තිලොවම සිසිලස් කෙරු කරුණාකර මුදු සුළඟින් සිත සරතැස දුරු කෙරු පත්මාකර මුනිදු වන්දිමු නිවනට සැම යොමු කෙරු නිවනට සැම යොමු කෙරු ධම්මාති ධම්මින්ද සුධම්ම ධම්මං මග්ගාති මග්ගින්ද සුමග්ග රාජං මුත්තාදි මුත්තින්ද විමුක්ති රාජං අච්චන්ත සෙය්‍යං සිරසා නමේහං පඤ්ඤාකර සන්දිවනියෙන් සැම කෙලෙසුන් දුරු කෙරු භවසාගර දුක් ගමනින් ලොව එතරට යා කෙරු විමලාකර මඟ ඵල වෙත යන මාවත හෙළි කෙරු රස ආකර දහම් වඳිමු තිලොවක සත ගරු කෙරු තිලොවක සත ගරු කෙරු කෙත්තාදි කෙත්තින්ද සුපුඤ්ඤ කෙත්තං සීලානි සීලින්ද සුසීල සාරං සංඝාති සංගින්ද සසංග රාජං අග්ගාරි සංඝං සිරසා නමාමි සුසීලාකර සිත් විමනින්
ගිහි ගෙයි සැප දුරු කෙරූ බ්‍රහ්මාකර දිවි ගමනින් සැමසිත සුවපත් කෙරූ ජිනසාගර සසුන් බිමේ පින්වත් කහවත දැරූ පින්නාකර සඟුන් වඳිමු සඳහම් රස හෙළි කෙරූ සඳහම් රස හෙළි කෙරූ යස්ස ජිතං නාවජීයති චිත්තමන්සනෝ යාති කෝචි ලෝකේ තන් බුද්ද මනන්ත ගෝචරං අපධං කේන පදේන නින්සත සියල්ලදත් පරිපුන්නුව නැති බුදුන් වහන්සේ පෙකුටත් වසඟ කරගත නොහැක්කේමය ධම්මපදය බුද්ධ වග්ගය පළමු ගාථා රත්නය අවා ආඳුරුබිය දුරුකොට සිත්වල නිවන තනාදුන් ලිවිසැරියයි නිවා කෙලෙස් සංතාප තැවුල් සැම ලොවට දෙසූ සඳහම් ගියයි එවන් මුනිදු සඳ සිහිපත් කරමින් අදත් ගගන පුන් සඳ පායයි මගේ ලොව්තුරා සම් බුදුහිමි සඳ සැමදාංජලි කරණීයයි හිරු සඳු දෑතින් පිරිමැද මැනවින් ඉඳු පෙළහැර පෑ බුදු සිරිතයි පිරිසිදු සිල්ගුණ නිබද විදාහල් ලොවටම සෙත සැදු සෙත් පිරිතයි මිනිමුතුවලටන් ඉහලින් අගයන සැමට තැනූ නිවනේ සැපතයි සමතිස් පෙරුමන් සපුරා සැලසූ සිව්සස් ධර්මය ලොව අරුතයි එවන් මුනිදු සඳ සයවසරක් පිරු දුෂ්කරවත නම් හරි පුදුමයි සියල්ල සකර දම් අනියත බව දෙසු බුදුනුවනැස තාමත් කදිමයි නිවන් සැපත ළඟ සැනසෙන මහිමය අප කාටත් අදටත් නුරුමයි තාමත් ලෝකයේ නොනැසෙන ධර්මය අප සම්බුදු හිමි දෙසු දහමයි බුදුරුවන් දම්රුවන් සඟරුවන් ශ්‍රද්ධාහිතින් අභිවන්දනය කරමින් මම අද ඔබට දේශනා කරන්නට සූදානම් වන්නේ බුදු බව පතා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සය වසරක් පුරා පූර්ණය කළා වූ දුෂ්කරවත පිළිබඳවයි මජ්ක්‍ධිම නිකායෙහි මහා සීහනාද සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත හිමියන්ට ඒ පිළිබඳව දේශනා කොට ඇති අයුරු සවන්පත් යොමු කොට කවියෙන් අසමු මෙසේ නිලඹර තරු කැට පරදන විලසින් තම දෙනුවන් දාන්
පිනිස පුදා සයුරේදිය කාන්ද පරදානිතැතින් තමරුදිරයලෝ සතට බෙදා සුනෙර පව්ව ඕව පැරදෙන පරිදිම තම සිරසද දන් දෙමින් එදා සසර පුරාවට සමතිස් පෙරුමන් සපුරා ඇත සම්බුදු සමිදා එනමුත් බුදුවන අත්භවයේදී සය වසරක් දුර හිමව්ගිරේ තාපස වෙස්ගෙන විඳි දුක් කරදර ඇසුවෝතින් නෙත් කඳුළු පිරේ එතරම් කටුකව රිදවුම් ලැබුවේ කරුණාවෙනිලෝ සතුන් කෙරේ අසන්න කවුරුත් අද දින කවිබන සැදැහැසිතම පීරේ හැඟුම් බරේ ඇසල පොහෝදින ගිහිගෙය අතහැර මහබෝසත්වන ගතවෙනවා නිසල නිවන්සුව ලබනා මනසින් තවුස් වෙසින් එහි සැරසෙනවා සිරුරට දුකදී බුදුවන මාවත සොයනු පිණිස නීති වෙහෙසෙනවා මහසිහ නද නම් සුතුරෙහියේ ගැන්න මේ විලසින් විස්තර වෙනවා ජාති ජරා ව්‍යාධි මරණාදී අනෙක් සංතානගත දුක්ඛ දෝමනස්යන්ගෙන් යුතු ලොවට විමුක්තිය ගවේෂණය පිණිස කසට වතක් හැඳ පාත්‍රය අතදරා රජමැදුරින් හිමගිරට බට අප මහා බෝධිසත්වයෝ දුෂ්කරවත සිදු කරන කල්හි වැඩහුණු අයුරු අපි පළමුව විමසා බලමු මෙසේ ගල් ගුහාවල වන දුර්ගවල දිවරයේ කල් යවනවා කල් තලාවල සැතපෙමින් හින්ද ගතේ සාරතැස නිවනවා අවැස්සේ තෙමි තෙමි වියලි තුකට පිළියම් හොයනවා අපේ බෝසත් වින්ද දුක් කන්ද තවත් බණ පොත කියනවා ගෙයින් ගෙට පිඬු සිඟා වඩිමින් තවුස් දහමේ යෙදෙනවා රැයක් එක තැන ගෙවා දමමින් තවත් තැනකට ඇදෙනවා කාත් කවුරුත් නැතිව තනියම හුදකලාවම හිඳිනවා
අහෝ බෝසත් වින්ද දුක් ගිනි අපට පුදුමත් හිතෙනවා. හිමමිදෙන සීතලේ ගැහෙමින් අවරශ්මියෙන් තැවෙනවා. වනසතුන් පමණක්ම ඇවිදින් හිමිගේ දුක සැප අහනවා. සුකුමාල රජ කුමරුවන්ගේ යටිපතුල ඉරි තලනවා. අපට නිවනේ මග කියන්නට බෝසතුන් දුක් විඳිනවා. ශාරිපුත්තය, මම තපස් ඇත්තැවුන් අතරින් උතුම් වන්නෙමි. එබැවින් තවුස්දම් පුරණ කල්හි දිනකට එක්වරක් පමණ ආහාර ගනිමි. එසේම ගස්වල මැලියම් සහල්කුඩු තනකොල්ල ගොම වැනි මුල් යනාදී ආහාරයට ගනිමි. මගේ පිපාසය නිවාගන්නා ලද්දේ තන අගරැඳි තියබිඳුවක් තොලෙහි තවරා ගැනීමෙනි. මා විසින් එසේ සිදු කරන ලද්දේ අල්ප ආහාරයකින් විමුක්තිය ලැබීමට හැකියයි සිතූ හෙයිනි. තන අගරැඳුණු පිණිබිඳු දෙතෝ ලින්ම උරා දැනෙනා පිපාසය බුදු බව පිණිස දරා. ආවත් රේදුම් අපමණතම සිරුර කරා පසුබට නොනි කිසිවිට සිදු හත් කුමරා. වනමුල් පාලා ගොම මැටිහා රිකිල් දාඩු ආහාරට ආරන්තම දැතට ලැබුණු පිඩු උකුරට හාලාගෙන පින්වත සහල් කුඩු තවකෙක් නොවේ බෝසත් මෙන් බවුන් වැඩු. ගස යට හිඳින විට ඒ ගස් මුලට වට දාලු කොළ රැගෙන කුස පුරවා හිඳින විට දිනයෙන් දිනය සවිශක්තිය ආහිමි කොට බෝසත් තුමට දැනුණා දුක් රිදුම් පිට. ශාරිපුත්තය, තව දුරටත් ආහාරයෙන් වැළකී සිටීමෙන් විමුක්තිය සාධනය වේ යැයි සිතූ මම දෙඹර ඵලයක් පමණක් අනුභව කෙලෙමි. එසේම දිනකට එකම එක සහල් ඇටයක් නැතහොත් මුං ඇටයක් පමණක් ආහාරයට ගතිමි. සහල් සේදූ ජලය පානය කෙලෙමි. එසේ දුෂ්කර ක්‍රියා කරන කල්හි මාගේ කුස ඇකිලී ගියේය. උදරය පිරිමදින විට කොඳුහැට හසුවන තරමටත් පිටකොන්ද පිරිමදින විට උදරය
සෙවිය හසුවන තරමටන් මම බලවත් තපස් වෘතවල යෙදුනෙමි. උදර සිවිය පිරිමැදුම කරන කාල පිට කොඳු පේලිය හසු වෙනවා. පිට කොන්දට මගේ දෑත තබන කල උදර සිවිය අත ගෑවෙනවා. ලින් පතුලක් යට ජිලුණු තරු දෙකක් වාගෙම ඇස් දෙක යට යනවා. විරූපී පෙනුමං ඇතියුනි මගේ කය දුටුවෝතින් බිය ඇතිවෙනවා. ගැලවි ගැලවි ගොස් සිරුර පුරාලොම් මහලු වෙසකි මට ඇතිවන්නේ. මලමු කෙරුමට හිඳගත් යම් තැන සිහිසුන් වී බිම පෙරලෙන්නේ. දවසට දෙවරන් ශාරිපුත්ත මම මැරි මැරි නොමැරී ඉපදෙන්නේ. එම මොහොතේදිත් වසවන් මරුවිත් ඈත ඉඳන් මට හිනහෙන්නේ. කඳුලැල් වෙනුවට මගේ ඇස් වලින් ලේ බිඳු නිතරම වැగిරෙනවා. අව්වට හසු ලබු ගෙඩියක් මෙන් හිසේ ඉරිතැලුම් මතුවෙනවා. ගත සවි ශක්තිය හීනව ගොස් මාගේ නොයෙක් රිදුම් මතු වීනවා. නමුත් නිවන් සුව සොයා ඇදෙන මඟ ඒ මොහොතෙත් අත නොහරිනවා. ශාරිපුත්තය ආහාරයෙන් විසුද්ධිය සොයා ගියසේම විවිධ වෘත අනුගමනය කරමින්ද විමුක්තිය සාධනය වේ යැයි අන්‍ය තාපසයන්ගෙන් මම අසා දැනගතිමි. එම නිසාවෙන් එක්තරා භයංකාර වන läහැබකට වැද වාසය කෙලෙමි. එම වනයේ අතිශයින්ම ලොමු දැහැගන්වන සුළුය. එහි හිම වැටෙන කාලයෙහි රාත්‍රී කාලය පුරා එලි මහනේ වාසය කෙලෙමි. දුෂ්කර කටුතුඩු මත සැතපුනෙමි. හිම මිදෙන එලි මහනේ හිඳිමින් ගතම සතපා සීතලේ අවුරශ්මියෙන් සිරුර තැව්වා. එයින් පසුදහා වල් කලේ නිතර කටුතොඩු මතෙහි සැතපී ලෝකයම නිදි ගත් වෙලේ උතුම් බුදු බව ලබන්නටමයි මෙමානිති වීරිය කළේ. වැව් පොකුණුවල සිරුර ගිල්වා වැටි වැටි මම හාමතේ අරුත සෙව්වෙමි තනිකඩව හින්ද නිවන් දකිනා
මාවතේ නමුත් වීරිය නොහැර උන්නෙමි රිදුම් ආවන් මගේ ගතේ මෙයයි දුෂ්කර වතක අරුමය බෝසතුන්ගේ ජීවිතේ මාලසිරුරුවෙතු රෙදිවැරලිගෙන ගතේ දවටා ගත්තෙමි මලවුන්ගේ ඇට සැකිලිහිස යට තබානිදියා ගත්තෙමි මල අයගේ කෙස් එකතු කරමින් මගේ විලිවහ ගත්තෙමි මල අයත් මරණෙන් මුදන්නට එලෙස වීරිය ගත්තෙමි ශාරිපුත්තය අමු සොහොන්වල මම නිදා සිටින කල ගොපුළු දරුවෝ පැමිණ මගේ සිරුරට කෙල ගැසුවෝය මූත්‍රාද කළාහුය කන් සිදුරුවලට ඉරුටු ගැසුවෝය පස් අතින්ගෙන දමා ගැසුවෝය එවන් හිරිහැර මාහට කළද ඔවුන් කෙරෙහි මම වෛරසිතක් උපදවා නොගත්තිමි මම උපේක්ෂා සහගතව වාසය කෙලෙමි එය මාගේ උපේක්ෂා විහරණයයි අමු සොහොනේ මම සැතපිඋන්නෙමි ගොපලු දරුවෝ කළ හිරිහැරවින් දෙමි නමුත් වෛරයක් ඇති කර නොගතිමි මැදිහත් සිතෝවිල් ලෙන් කල්යව්වෙමි වසු පැටඋන් පිටු පසපිය මැන්නෙමි ගොම අනුභව කොට දිවි මඟ රැක්කෙමි ගවයන් මෙන් තාපස වෙස් ගත්තෙමි විමුක්තියට යාන මාවත සෙව්වෙමි ඉඳහිට මිනිසුන් දෙනෙතින් දුටුවෙමි එවිට එතැන හැර වෙනතක පිවිසෙමි මඩදිය නහමින් වනමැද උන්නෙමි ඒ විලසින් නීව නට මඟ සෙව්වෙමි කටුතුඩ මත්තේ සක්මන් කෙරුවෙමි කුරුළු පියාපත් සලුමෙන් දැරුවෙමි විවිධ තවුස්වත් නිතියත් වින්දෙමි සිරුරට දුකදී බුදු බව පැතුවෙමි ශාරිපුත්තය මම සියලු ආහාරවලින් වැළකී සිටියෙමි අවසන මා විසින් මාගේ මල මූත්‍රා අනුභව කෙලෙමි ඒ මහා විකට භෝජනයක් නම් වේ මගේ මල මූ අතින් පිස දැමුවෙමි ආහාරගෙන දෑත ලෙව කෑවෙමි ගිරිගුහා ශිඛරවල හුදකලා වී විමුක්ති ගවේෂණය කෙලෙමි කුසලය කුමක්දැයි මා විසින් සොයා ගන්නා තෙක් වීරයෙන් මේ සියලු දුක් වින්දෙමි නිරහාරවම සිදු කළ දුක් විඳිල්ලකි සිව්
උසස් දහම තම නුවණින් සෙවිල්ලකි. ඒ සඳහාම සිදු කෙලවන් රැකිල්ලකි. බෝසත් සිරුර දැන්නම් ඇට සැකිල්ලකි. කළුවැල් පුරුක් මෙන් තෑතද තිස් වෙනවා. හිඳගත් තැනින් නැගිටින්නට බැරි වෙනවා. කන්සිදුරින්ද 10 පිට වී යනවා. දෙවියන් පවා මේ මොහොතේ බිය වෙනවා. මරුවා පැමිණ එම විට මා අමතන්නේ. කිම මේ තරම් දුක යැයි ඔහු විමසන්නේ. සක්විති වෙන්න යැයි ඔහු ඇර යුම් දෙන්නේ. සැරයුත් නොමැත මම ඔහු හට රැවටෙන්නේ. ශාරිපුත්තය, මම අංග 4කින් සමන්විත බඹසර වීර්යය කෙලෙමි. තපස් ඇත්තෙමි. තපස් ඇත්තන් අතර අග්‍රවෙමි. රළු පිළිවෙත් ඇත්තෙමි. රළු පිළිවෙත් ඇත්තාවුන් අතර අග්‍රවෙමි. පාපය පිළිකෙව් කෙලෙමි. එයින් අතරින්ද අග්‍රවෙමි. ප්‍රකර්ෂ වීර්යය ඇත්තෙමි. එයින්ද අග්‍රවෙමි. විවිධ අත්තකිලිමතානුයෝගී තපස්කමවලින් නියලුන්නෙමි. නමුදු එයින් විමුක්තියක් නොලද්දෙමි. උටුකුරුව කටු යහනි නිදන්නට සිදුනා. මඩ ගොහොරු එළගිලි දිවාරය ගත වුණා. පාගමන් වන අරණි ගෙවන්නට සිත්තුනා. නමුත් පැතු විමුක්තිය එයින් නොම හමු වුණා. දෑතින්ම හිසේ කෙස් ගලවමින් පසු වුණා. මහදුකක් විඳින්නට ඒ මොහොතේ සිදු වුණා. උක්කුටිව සිට තවුස් පිළිවෙතට එක් වුණා. නමුත් පැතු විමුක්තිය එයින් නොම හමු වුණා. උස් තැනින් මිටි තැනට වන අරණේ ලන් වුණා. තැස් නොපියාගෙන නිදි නොලැබ පසු වුණා. කොඳු ඇටද පබලු වැල්
විලසින්ම දෙස් වුණා නමුත් පැතු විමුක්තිය එයින් නොම හමු වුණා නිරුවත්ව නිවන් මඟ සොයන්නට එක් වුණා අධික දුක දුන් සිරුරේ වේදනා මතු වුණා සිහිසුන්ව ඇද වැටි දින ගණන් ගත වුණා නමුත් පැතු විමුක්තිය එයින් නොම හමු වුණා මෙසේ 6 වසරක් අධිකව සිරුරට දුක් දෙමින් දුෂ්කරවතින් විමුක්තිය පැතූ බෝධිසත්වයෝ එම ප්‍රතිපදාවෙන් විමුක්තියක් නොලැබෙන බව තම නුවණින් දැන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක දුකින් විනිර්මුක්තව අමා නිවන සාධනයේ පිණිස ගයා හිස බෝමරට පැමිණ මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරමින් බවුන් වඩන කල්හි උන්වහන්සේ පැරදවීමට එදා වසවත් මරු පැමිණියේ මෙන්න මේ අයුරින් කඩු තෝමර අඩ යටිගෙන වසවත් මරු පැමිණෙනවා එනසෙන් වැසි වසින ලෙසින් බියසුළු හඬ නන්වනවා සඳ මඩලට ගිනි තියලා ඝන දුරලොව පතුරනවා විදුරසුනින් බැස යනු මැන බෝසතුනට අන දෙනවා බෝසතුනට අන දෙනවා දුනුහි අත්වල මනා මරසිනගත් පැමිණෙනා කිරිහෙල් මුදුනත අකාලි ලැව්ගිනි දැල් ඇවිලෙනා ගිනි කඳු පුපුරනුවාගෙයි මිහි තලයම සැසලෙනා එනමුදු මහ බෝසතානු විදුරසනෙහි වැඩ වුණා කිරිමේ කළ ඇත් රජිදුත් කුංචනාද නංවෙනවා මහබෝසත් බිය කෙරුමට මරුගේ ඇතා සැරසෙනවා බුදු වෙන්නට නොහැක ඔබට නැවතත් මරු පවසනවා කිහිගෙට ගොස් සංවිති වෙනු යනුවෙන් ඔහු මොර දෙනවා මහබෝසත් අමාමැණික කිසිවිට නොම සැසලෙන්නේ මාරය නුඹ පෙරුම් බලය නොදනයි ඔය හැසිරෙන්නේ එලෙස කියා මිහිතලයට බෝසත් අත දිගුවන්නේ වසවත් මරු බියවනසේ මිහි මඩලද දෙස් දෙන්නේ එදා මහබෝසත්වයන් බිය ගන්වා විදුරසනින් පලවා හැරීමට පැමිණි වසවත් මරු උන්වහන්සේගේ පාරමිතා බලය ඉදිරියෙහි දමනය වී නැවතන් ගිරිමේකලා නම් ඇතුපිට නැගී තම පිරිස සමග පලා යන්නට විය එයින් පසුව වෙසක් පුන්සඳ නිලඹර නැගෙන අලියම කල අප මහා බෝධිසත්වයෝ සංසාර සාගරයෙන් එතරව ලෝතුරා සම්බුද්ධත්වයට පත් වූයේ මෙන්න මේ විලසින් අකාලයේ වට මල් තුහින වැසි ඈත මෑතද
දිස් උනා කොද කුමුදු මල් පිපිමිහි මත දෙව්ලොවක් සිරි ඇති වුණා සංසාරගත වන්දනාවෙන් මහා බෝසත් නික්මුණා වෙසක් සඳ නිලබරට නැගී සඳ මගේ බුදු මල සුපිපුණා සොඳුරු සවනක් ගණැති බුදු රැස් අකනිටාවට විහිදුනා ලොවම ගිලගත් වසවතුන් වූ සදාකල්හිම පැරදුනා ගයාහිස විදුරසුන මත්තෙහි පෙරුම් කිස අවසන් වුණා වෙසක් සඳ නිලබරට නැගී සඳ මගේ බුදු මල පිබිදුනා සයවසක් දුක් වින්ද අයුරුත් යලි යලිත් සිතු වම් උනා උතුම් සිව්සස් දහම් නුවණැස මෙතුන් ලෝකෙට හෙළි වුණා ගණැති බොල්කඩ පොළො තලයේද එදා දිනයින් සැසලුණා වෙසක් සඳ නිලබරට නැගී සඳ මගේ බුදු මල සුපිපුණා සාරාසකි කප් සුවහසක් පුරා සමතිස් පෙරුම් දම් සපුරා සය වසරක් දුෂ්කර ක්‍රියා කළා වූ අප මහා ගෞතම බෝධිසත්වයෝ 1500ක් කෙලෙසුන් සතුරම් පරාජය කොට ගයාහිස බෝධි මූලෙහි එදා වෙසක් පුන් පොහෝදාක සම්බෝධිත්වයට පත්වී වදාළහ. වෙසක් පුන් පොහෝ දිනක පිද වෙසක් පුන් පොහෝ දිනක සම්බුද්ධත්වයට පත්වී වදාළහ. වෙසක් පුන් පොහෝ දිනක පරිනිර්වාණයෙන් සැනසුණුන් වහන්සේගේ ධර්මය අදත් ලොව ජීවමානය වන හේයින් අප සිදු කළ යුතු වන්නේ උන්වහන්සේ දෙසා වදාළ ධර්ම මාර්ගයෙන් ලෝකෝත්තර සොය ස්පර්ශ කිරීමයි. සිතේ ඇවිලෙන සන්තාපගිනි නිවි නිවි සිත් පහන් වේවා නෙතේ ගලනා කඳුළු දියවැල් වියකිලා සොම් නසම වේවා දහම් හිරු රැස් ගලා ලොවටම මෝහ අඳුරද තුරන් වේවා අපේ බුදු හිමි දෙසු අමාසුව සියලු සතටම පසක් වේවා වෛරගිනි දැල් තුරන් වෙමින් මෙත් හැඟුම් සිත් අවදී වේවා රාගයේ සන්තාප වියකි විරාගී සිතු විලීම වේවා ශෝක හුල් නැති ලෝකයක් වෙත
දහම් සුවයෙන් ළඟා වේවා අමානිවනේ සුවය ලැබුමට අප සැමට ධෛර්යය ලැබේවා කවි බණ ඇසූ සිත් සුප සංවෙත්වා සැනසුම් සුව සැමසිතකම වෙත්වා ජීවිතයම පින්ගඟුලක් වෙත්වා සියලු දෙනා ලොව නිවනින් සැනසෙත්වා සියලු දෙනා ලොව නිවනින් සැනසෙත්වා සියලු දෙනා ලොව නිවනින් සැනසෙත්වා මේ අවසන් වූයේ ගෞතම බෝසතුන්ගේ දුෂ්කරවත සුගායනය ගම්පොළ අහස්වෙහෙර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වෑවල ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ පිටපත ශාස්ත්‍රපති සගම අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සවන්පත් යොමු කළ ඔබ සැමට තෙරුවන් සරණයි